දෙදහ වසරේදී ශ්‍රී ලංකා රජයට මුළු යාපනයම නැතිවෙන්න ගියා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඔව්, දෙදහ වසරේදී මුළු යාපනයම ත්‍රස්තවාදීන්ගේ අතට පත්වෙන්න තිබ්බේ තප්පර කීපයයි. ඒ ඉරණම වෙනස් කරේ තුවක්කුවක් අතින් දරාගත්ත සෙබලෙක් නම් නෙවෙයි, මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවරයෙක්. එයා තමයි ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස්. ඇත්තටම එයා මොකද්ද කරේ? එදා යාපනය බේරගන්න එක්කම තුරුම්පුව වෙලා තිබ්බේ පිටරටින් ගෙනාපු මල්ටි බැරල්. නොහිතපු විදියට මේ මල්ටි බැරල් වැඩ කරන්න නැතුව ගියා. ඒක අදටත් ප්‍රශ්නාර්ථයක්. උතුරේ සාමාන්‍ය ජනතාව වගේම ශ්‍රී ලංකා ආමියකේ කොල්ලන් 100-200 මරාගෙන මාරාන්තික LTT ත්‍රස්තවාදීන් යාපනය අල්ලගන්න එනවා. රජයටත් ආමියකටත් ඒ වෙලාවෙ කරන්න කිසිම දෙයක් හිතාගන්න බැරුව ඉන්නකොට තමයි මගේ කතාවේ වීරයා මේ කතාවට එකතු වෙන්නේ. මල්ටි බැරල් එක ජීවිතයටවත් අල්ලපු නැති මොහු මේකේ හැම කෑල්ලක්ම A to Z චෙක් කරලා ඔහුටම ආවේනික විදිහටම කන්ට්‍රෝල් යුනිට් එකක් හැදුවා. ඒක හදලා තමයි මුළු යාපනයම ඒ මොහොතේ LTT කුරිරු ත්‍රස්තවාදීන් මුදවා ගන්න සමත් වුණේ. ඔහු ශ්‍රී ලංකාව යුද හමුදාවේ නිල ඇඳුම ඇන්දෙන්නේ නැති වුණාට ශ්‍රී ලංකා මාතාව බේරගන්න ශක්තිය ලබා දුන්න අභීත නායකයෙක්. මේ වීරයාගේ නම ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් විය යුතුමයි. ත්‍රස්තවාදීන්ගෙන් ශ්‍රී ලංකාව බේරගන්න ශක්තිය ලබා දුන්න මිනිස්සු වගේම දිවිපිදු සියලුම විරෝධාර රණවිරුවන්ට මාගේ හදපිරි උත්තමාචාරය.